ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉන්නම් මල්ලි අද අපි කතා කරමු යන්නේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ තියෙනවා aquaculture and seafood technology කියලා ඩිග්‍රී එක. ඉතින් මේක පටන් ගන්න ඇත්තටම seafood technology කියලා ඩිප්ලෝමා වගේක් කරගෙන ආව ඕෂන් යුනිවර්සිටි එකේ රීජනල් සෙන්ටර්ස් වලින්. එතකොට ඒක දිගුවක් විදිහට ඒක කරලා එන ළමයින්ට මේක අප්ඩේට් කරන්න. ඒ කියන්නේ ඉස්සරහට ඩිග්‍රී එකක් බවට පත් කරගන්න ඕන හින්දා aquaculture and seafood technology කියලා ඩිග්‍රී එකක් විදිහට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය නැත්නම් මට්ටක් කුලිය ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේදී ආරම්භ කරනවා. ඉතින් මේ මෑත කාලේම ආරම්භ වෙච්ච ඩිග්‍රී එකක් විදිහට මේ උපාධිය අපිට හඳුන්වන්න පුළුවන් නම් ඉමලි. එතකොට මේ ඩිග්‍රී එක ඔයාලට කොහොමද වැදගත් වෙන්නේ කියලා කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඔයාලා මේ උපාධිය කරන්න එන්න නම් ඒ කියන්නේ ඇප්ලයි කරන්න නම් අනිවාර්යෙන් 2024 ඒ ලෙවල් කරලා කරන්න ඕනේ බයෝසිස්ටම් පැත්තෙන්. ඒ කියන්නේ බයෝසිස්ටම් ටෙක්නොලොජි විෂය ධාරාවෙන් සහ ඔයාලා බයෝලොජි ඒ කියන්නේ බයෝ ස්ට්‍රීම් එකෙන් ඒ ලෙවල් කරලා ඔයාලට අවම සාමාන්‍ය තුනක් තියෙනවා මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ SSC එක බලනවා. ඒ වගේම මේකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ලකුණුත් එක්ක තමයි ඔක්කොම එකතු කරලා තමයි ඔයාලා මේක සිලෙක්ට් කරගන්නේ. ඉතින් නම් ඉමල්ලේ ඔයාලට මේකට සිලෙක්ට් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඇප්ටිටියුඩ් ටෙස්ට් එක හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒ වගේම SSC එක සාමාන්‍ය අගයක් තියෙනවා නම් ඔයාලට බයෝ සිස්ටම් ටෙක්නොලොජි සහ බයෝ ස්ට්‍රීම් එකෙන් ඔයාලට මේ ඩිග්‍රී එකට ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. ඒ වගේම සීෆුඩ් ටෙක්නොලොජි කියන ඩිප්ලෝමා ලෙවල් එක NVQ ලෙවල් 5 එක ඉවර කරපු කට්ටියට මේ ඩිග්‍රී එකට මේකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියලා ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. එතකොට ඉතින් මෙන්න මේ ප්‍රධාන කාරණා කිහිප විතරයි තියෙන්නේ ඔයාලට මේ ඩිග්‍රී එකට ඉන්වෝල්ව් වෙන්න නම්. එතකොට එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් විදියට අන්න ඒ ටික විතරයි ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ජල සම්පත් හා විවර අනුමානද ඒ කියන්නේ ඩිග්‍රී ගැන කරන කියන්න දෙන්නේ. එතකොට මම කියමල්ලි මේ උපාධිය කරලා ඔයාලට යන්න පුළුවන් ජොබ් පාත් එක ගැන කතා කරොත් එහෙනම් ඔයාලට aquaculture පැත්තෙන් ඒ කියන්නේ මොහොතේ මත්ස්‍ය සම්බන්ධ මත්ස්‍යයන් සම්බන්ධව ඔයාලට මේ පැත්තෙන් රිසර්ච් කරලා ඉනෝවේෂන්ස් මොනවාරි ඒ සම්බන්ධව ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම සීෆුඩ් ටෙක්නොලොජි කියන්නේ මුහුදු ආහාර. එතකොට සැලමන් ෆැක්ටරිස් තියෙනවා. එතකොට සීෆුඩ් ටෙක්නොලොජි හදන ආයතන තියෙනවා මැනුෆැක්චරින් ඒවල ඔයාලට ඒක සුපර්වයිස් ක්වොන්ටිටි සුපර්වයිසර් විදිහට යන්න පුළුවන්. ඒ වගේම ක්වොලිටි කන්ට්‍රෝල් යන්න පුළුවන්. ඔයාලට ආහාරවල ගුණාත්මක පරීක්ෂක විදිහට ඒ ලෙවල් එකට යන්න පුළුවන්. ඒ වගේම aquaculture farm ඒ කියන්නේ මාළු උත්පාදනය කරන ෆාම්ස් වල ඒ ලෙවල් එක්සිකියුටිව් ලෙවල් එකකට ඔයාලට මේ ඩිග්‍රී කරලා යන්න පුළුවන්. ඉතින් නම් මල්ලි ඔයාලට මේ ජොබ් පාත් වල මේ උපාධිය කරලා යන්න පුළුවන්. ඉතින් අවුරුදු 3ක ඩිග්‍රී එකක් තමයි මේක. ඉතින් මේ ඩිග්‍රී එක කරලා ඔයාලට ඔයාලගේ ආසු ෆීල්ඩ් එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලා ආසයි නම් මේ උපාධිය කරන්න ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ අනිවාර්යෙන්ම මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න. ඉතින් එහෙනම් අංගිමලි ඔයාලා ආදරෙන් පිළිගන්නවා අපේ WhatsApp group එක සහ WhatsApp channel එක සහ Facebook page එකට. ඉතින් මේ සියලුම links description එකේ දාලා තියෙනවා. ඒවල join වෙන්න. ඇප්ටිටියුඩ් ටෙස්ට් ක්ලාස් පටන් ගන්නවා අපි ඇප්ලිකේෂන් කෝල් කරලා ඇප්ලිකේෂන් දාලා ඔක්කොම වැඩ කම්ප්ලීට් වුණාට පස්සේ අපි පටන් ගන්න ඇප්ටිටියුඩ් ටෙස්ට් එක. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා touch එකේ ඉන්න යාළුවන්ට share කරන්න. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා කියලා ඔයාලා free ගන්න ගන්න පුළුවන් අවස්ථාවක්. ඊළඟ මල්ලි අපේ YouTube channel එකෙන් එහෙනම් අද දාරන් ආපු වීඩියෝ ඉවරයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන්